කියන පුද්ගලයා කොහොමද හඳුනාගන්නට අවශ්‍ය වෙන්නේ කියලා ප්‍රථමයෙන්. ඔව්. මම කියන පුද්ගලයා ඒ කියන්නේ තමන් තමයි දියුණු වෙන්න ඕනේ. ඒක මුළු ලෝකයක් හදනවා කියලා අපි කිව්වට ඒ හැම කෙනාම තමන් හැදුවොත් තමයි මුළු රටක් ලෝකයක් හැදෙන්නේ. දැන් බුදුන් වහන්සේට හැම කෙනෙක්ම නිවන් දක්වන්න බැරි වුණා. ඒ කියන්නේ තමන් කියන පුද්ගලයා තමයි එතන හිටියේ. ඒ එකිනෙකා විසින් අවබෝධ කර ගැනීම තුලින් තමයි නොයෙක් තත්ත්වවලට ආවේ. සෝවාන් සකෘදාගාමි ඒ විදිහට සමහරව ඒ කියන්නේ ඔය ආනන්ද හාමුදුරුවෝ වගේ එම යම්කිසි ඵලයකටවත් ආවේ නැහැ කියලා. ඒ මොකද ඒක එක්කෙනාගේ කර්ම ශක්තිය විවිධ හේතු නිසා තමන්ට ඒක විවිධ මට්ටමට ලැබෙනවා සමහරට ලැබෙන්නේ නැහැ. දැන් මෝහණය කියන ප්‍රතිකාර කරන්න ගියා වුණා. මගෙනෙක්ම මෝහණය වෙන්නේ නැහැ කියලා කියනවනේ. ඇයි මෝහණය වෙන්නේ නැත්තේ? එයා අපි කියන යෝජනාවලට එකඟ වෙන්නේ නැත්නම් එයා මෝහණය වෙන්නේ නැහැ. ඒ වගේ. දැන් කෑමක් කියනවා මෙතන. දැන් කන්නේ නැත්නම් බඩ පිරෙනවද? දැන් ඔයා කන්නේ නැහැ. මම කනවා. දැන් මගේ බඩ පිරিলা. ඔයා බඩ ගිහින්. ඒ වගේ. ඒක නිසා තමයි මේ දේ කරන්න ඕනේ. දැන් ඒ වගේම තමයි නැත්නම් අපේ ජීවිතේදී ගොඩක් වෙලාවට තවත් අපේ ජීවිතේ කඩාවැටීම් ගැන කතා කරනවා නම් එකම දේ නැවත සිද්ධ වෙනවා. එකම වැරද්ද අපේ අතින් නැවත සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට මේ හේතු හින්දා තමයි අපෙන් වැරදිින්ද අපිට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොමද අපි මේ ප්‍රශ්න මගහරව ගන්නට අවශ්‍ය වෙන අපේ ජීවිතේ? නැවත සිද්ධ වෙන්නේ. නැවත සිද්ධ වෙනකොට කියන්නේ එකම වැරද්ද නැවත කරනවා.